හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න මේ ඔස්කා මාළුවා ගැන. ගොඩක් කට්ටිය මේ මාළුවව ගෙවල් වල හදනවා. මොකද මෙයා ගොඩක් හදන්න පහසු මාළුවෙක්. පහසු උනාට මෙයාව බලා ගන්න ආකාරය අනුව තමයි මේකේ ජීවිත කාලය තීරණය වෙන්නේ. ඇත්තටම මෙයාලව මුලින්ම හොයාගෙන තියෙන්නේ දකුණු ඇමරිකාවේ ඇමේසන් වනය ආශ්‍රිතව තමයි ඇමේසන් ගඟ ආශ්‍රිතව. ඒක නිසා මේගොල්ලෝ ස්වභාවික පරිසරයට ගොඩක් හුරු වෙලා තියෙනවා. මෙයාලගේ වර්ධනය ගැන කතා කරොත් යාළුවනේ මෙයාලා සාමාන්‍යයෙන් ගඟකදී වගේ නම් සෙන්ටිමීටර් 45ක් විතර විශාලත්වයකින් යුක්ත වෙනවා උපරිම විශාලත්වය. ගෙදරක හදනවා සාමාන්‍යයෙන් ඉතින් සෙන්ටිමීටර් 20ක් වගේ තමයි මේගොල්ලෝ ලොකු වෙන්නේ. මේගොල්ලොන්ගේ ටැංකිය ගැන කතා කරොත් මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ලොකු ජල ධාරිතාවක් තියෙන ලොකු ටැංකියක් අවශ්‍ය වෙනවා. ගොඩක් කට්ටිය පොඩි ටැංකිය වල ගොඩක් දාලා හදනවා. එහෙම හදන්න හොඳ නෑ. එතකොට මෙයාලගේ ස්ට්‍රෙස් එකට බලපාන්න පුළුවන්. එතකොට මෙයාලව තව ප්‍රචණ්ඩකාරී වෙන්න බලපානවා. මේගොල්ලන්ගේ ආහාර ගැන කතා කරොත් යාළුවනේ මේගොල්ලෝ සර්වභක්ෂක මාළු జాතියක්. ඒක නිසා මේගොල්ලන්ට ඕන කෑමක් දෙන්න පුළුවන්. පැලට් දෙන්න පුළුවන් අපිට. ශාකමය ආහාර කියලා ගත්තොත් එහෙම නිවිති, බතල කොළ ඒව හැම දෙන්න පුළුවන්. මස් වගේ දෙන්න පුළුවන්. ඉස්සෝ මාළු කෑලි, තඹපු මාළු ඒ වගේ ඒවා දෙන්න පුළුවන් අපිට මේගොල්ලන්ට. එතකොට මේගොල්ලන්ගේ ලොකු වර්ධනයක් බලා ගන්න පුළුවන් ටික කාලෙකින්. එතකොට මේගොල්ලෝ පාට හැම වැඩි කර ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මෙයාලගේ මාළු එකතු කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේගොල්ලෝ ටිකක් ඇග්‍රෙසිව් මාළු වර්ගයක්. මේගොල්ලෝ තමන් ඉන්න ප්‍රදේශයට අලුත් මාළු වෙනවට සාමාන්‍යයෙන් කැමති නැහැ. මේගොල්ලෝ තමන්ගේ ප්‍රදේශය පොඩ්ඩක් වෙන් කරගෙන ජීවත් වෙන මාළු වර්ගයක්. මාළු එකතු කරද්දී මේගොල්ලන්ගේ සයිස් එකට ගැලපෙන්න මාළු එකතු කරන්න. මේ ඒ වගේම තමයි මේ ගොඩක් පොඩි මාළු හදන්න එපා මේගොල්ලොත් එක්ක. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ බඩගිනි වුණ ගමන් ආහාරයට ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ ටැංක් සෙටප් එක ගැන කතා කරොත් එහෙනම් මේගොල්ලෝ සාමාන්‍ය ස්වභාවික පරිසරයක් ආකාරයේ ටැංක් සෙටප් එකක් තියෙන්න ඕනි. එතකොට තමයි මේගොල්ලන්ගේ අර ස්ට්‍රෙස් ගතිය අඩු වෙලා ගොඩක් කාලයක් ඕගොල්ලන්ට තියාගන්න පුළුවන් මේ මාළුවා. එතකොට මෙයාට ගොඩක් ලෙඩ වර්ග හැදෙනවා. ඉස්සරහට ලෙඩ ගැන වීඩියෝ එකක් දාන්නම් ඕගොල්ලන්ට. මේකෙදී ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ ඔයාලා ගල් වගේ දේවල් එකතු කරනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මේගොල්ලෝ ඒවට කලබල වෙලා ඒවට හීරෙන්න පුළුවන්. ඒක නිසා යටට වැලි හැම දානවා නම් හොඳ සිනිඳු සොෆ්ට් වැලි එකක් තමයි දාන්න ඕනි. ගල් හැම දානවා නම් සුමට ගල් දාන්න. ඔය දොළවල් වල හැම තියෙන සුමට ගල් දැම්මොත් හොඳයි. අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට සාමාන්‍ය කොට කෑල්ලක එකක් දාලා තියන්න හැංගෙන්න පුළුවන් වෙන විදිහට ගොඩක් පොඩි කොට කෑල්ලක් දාලා තියන්න එපා. මේගොල්ලෝ එතකොට ඒ වස්සේ ගිහිල්ලා මැරෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් ලොකු කොට කෑල්ලක් දාලා තියන්න. මේ සාමාන්‍ය ටැංකි එක වගේ හදනවනේ පොන්ඩ් එක එහෙම නම් එහෙම ඕනේ නැහැ. පොන්ඩ් එක එහෙම ලොකු කොටයක් දැම්මම පස්සේ ඒගොල්ලන්ට ඉන්න පුළුවන් සාමාන්‍යයෙන්. එහෙනම් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මගේ channel එක subscribe කරන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.